හරි. ගොඩක් අය අහනවා ට්‍රේඩ් කරනකොට වොලට් බැලන්ස් එක කීයක් විතර ඕනිද? ට්‍රේඩින් පටන් ගන්න ඔයාලට වොලට් බැලන්ස් එක කීයක් විතර ඕනිද? ඒක ඩොලර් 1000ක් ඩොලර් 100ක් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා දාන වොලට් බැලන්ස් එක ඩොලර් 100ක් 1000ක් දෙන එක අවශ්‍ය නැහැ. ඔයාට ඩොලර් 10කින් වුණත් ඩොලර් 1කින් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන මුදලින් මෙන්න මේ ට්‍රේඩින් පටන් ගන්න පුළුවන්. හරිද? හරි. ඔයා හිතනවා ඩොලර්ස් 10ක් ගන්නවා. ඔයාගේ වොලට් බැලන්ස් එක ඩොලර්ස් 10යි තියෙන්නේ. ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා ඩොලර්ස් 1ක් දාලා. ඔන්නවා ඩොලර් 1ක් දාලා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. ඔයා ගහන්න ඕනේ ලෙවරේජ් එක. ගොඩක් කට්ටිය අහනවා අයියේ ලෙවරේජ් මං කීයෙන්ද ගහන්න ඕන? ලෙවරේජ් 100ෙන්ද 50ෙන්ද? එහෙම අහනවා. ඇත්තටම 100ෙන් 50ෙන් ලෙවරේජ් කරන්නේ නැහැ කවදාවත්. මේ ලෙවරේජ් සුදුසු ලෙවරේජ් නෙවෙයි. ඔයා බිගිනර් කෙනෙක් විදිහට ඔයා ඩොලර් 1ක් දාලා පටන් ගන්නවා. අඩුම ලෙවරේජ් 5ට වඩා අඩුවෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. ලෙවරේජ් 5න් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද ලෙවරේජ් 5 කියන්නේ ඔයාගේ ලික්විඩේට් ප්‍රයිස් එක තියෙන්නේ මෙන්න මෙතන. හැබැයි ලෙවරේජ් 10න් ගන්නවා නම් ලික්විඩේට් ප්‍රයිස් එක තියෙන්නේ මෙන්න මෙතන. ඔයා ලෙවරේජ් 20න් 50න් 100න් 125න් ගන්නවා නම් ඔන්න ඔය විදිහට ලික්විඩේට් ප්‍රයිස් එක ඉස්සෙනවා. එහෙනම් පොඩ්ඩක් පල්ලෙහාට ගියත් මාකට් එකේ පොඩි ක්‍රෑෂ් එකක් කරලා පොඩි වික්කයක් ගැහුවත් ඔන්න ඔයාගේ වොලට් බැලන්ස් එක නැති වෙලා යනවා. එහෙනම් ඔයා පාවිච්චි ගන්න ඕනේ මෙන්න මේ පොයින්ට් ඒරියා විතරයි. ඔයා ලෙවරේජ් එක 5 උඩරිම ගියත් 10ට විතර වට යන්න පුළුවන්. හරිද? අන්න ඒ කියන විදිහට ඔයා ඩොලර් 1ක් දාලා ලෙවරේජ් එක 5න්. ඔයා හිතන්න ලෙවරේජ් එක 5න් ඔයා ට්‍රේඩ් එක පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට ප්‍රොෆිට් කරගෙන මෙන්න මෙහෙම ඉස්සරහට යද්දි. ඔහොම ඉස්සරහට යද්දි ඔයා මොකද කරන්නේ? ඔයා හිතනවා හරි මම දැන් ප්‍රොෆිට් එක ප්‍රශ්නයක් නැහැ. ඔයා ඔහේ පාඩුවෙන්. ඔයා කිසි ගාණක් ගන්න නැහැ. හරි ඔය ප්‍රොෆිට් වෙනවනේ කියලා බලාගෙන ඉන්න. ඇත්තට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට තමයි ස්ටොප් ලොස් එකක් තියෙන්නේ. ඔයා මෙන්න මේ ප්‍රොෆිට් වෙන්න ගද්දී ඔයාගේ ස්ටොප් ලොස් එක මෙන්න මෙතනට දාගන්න. ඔයාගේ එන්ටර්ප්‍රයිස් එකට ස්ටොප් ලොස් එක දාගන්න. මොකද වැරදිලාවත් ටැක්ස් එකක් කළා මාකට් එක ඩවුන් වුණොත් මෙන්න මෙතනින් නැවත ගැලවෙයි. ප්‍රශ්නයක් නැහැ. ඔයා ලොස් වෙන්නේ නැහැ. මෙතනින් යටට යන්නේ නැහැ. මොකද ස්ටොප් ලොස් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔයා ට්‍රේඩ් එකක් දාදී ප්‍රොෆිට් වෙන්න ගත්තට පස්සේ 100ට 20 පහුවෙද්දී ඔයාගේ ප්‍රොෆිට් එකේ පර්සන්ටේජ් එක 120 වගේ පහුවෙද්දී ඔයා අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක මෙන්න මේ එන්ටර්ප්‍රයිස් එකට ගේන්න. ඒ වගේම ඔයා ට්‍රේඩ් එක දානකොට ඔයා ට්‍රේඩ් එක මේ දැන් පටන් ගත්තා නම් ඔයා ස්ටොප් ලොස් එක අනිවාර්යෙන්ම ඉතා ඉක්මනින් දාගන්න ඔයාගේ ඊළඟ සපෝට් ඒරියා එකට. ඔයාගේ ලික්විඩේට් එක වෙන්නේ මෙහෙ නම් තියෙන්නේ. ඔයාගේ ඊළඟ සපෝට් ඒරියා එක මෙතන වෙන්න පුළුවන්. එතනට දාගන්න අනිවාර්යෙන්. එහෙම වුණොත් තමයි ඔයාට පොඩි SL එකකින් පොඩි ස්ටොප් ලොස් එකකින් පොඩි ලොස් එකකින් මෙන්න මේ ට්‍රේඩ් එකෙන් ගැලවිලා ඊළඟ ප්‍රොෆිට් එකකින් ඊළඟ ට්‍රේඩ් එකෙන් මෙන්න මේ කියන ලොස් එක ඔයාට කවර් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. එහෙනම් අනිවාර්යෙන් ඔයා ට්‍රේඩ් එකක් දාද්දී මෙන්න මේ ස්ටොප් ලොස් එක හරියටම යූස් කරන්න. වොලට් බැලන්ස් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා පටන් ගන්න ඩොලර්ස් 10න්ද 100න්ද 10න්ද කිසිසේත් අදාළ වෙන්නේ නැහැ. ඔයා ඩොලර් 1කින් පටන් ගත්තත් ඔයාට ට්‍රේඩ් කරගෙන ඉස්සරහට ඔයාගේ වොලට් බැලන්ස් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ මෙන්න මේ මනි මැනේජ්මන්ට්, ඔයාගේ රිස්ක් මැනේජ්මන්ට් ඔන්න ඔය කියන දේවල් ටික හරියට පාවිච්චි කරොත් විතරයි ඔයාට හරියටම ලොකු ට්‍රේඩින් ප්ලෑන් එකකින් ඔයාගේ ලොකු ප්‍රොෆිට් එකට යන්න පුළුවන් වෙන්නේ.